ඔබ කවදා හරි හිතලා තියෙනවද සමහර අය ඉන්නවා හැම දෙයකටම වගේ දක්ෂයි. ඉගෙන ගන්න දක්ෂයි, ක්‍රීඩාවට දක්ෂයි, චිත්‍ර නඳින්න, සංගීතයට නැත්නම් අලුත් තාක්ෂණයට මේ හැම දෙයකටම වගේ පුදුම දක්ෂතාවයක් තියෙන අය අපේ අතර ඉන්නවා. අපි හිතන්නේ මෙයා නම් කොහොම හරි ගොඩ යයි කියලා. හැබැයි පුදුමේ කියන්නේ බොහෝ වෙලාවට මේ වගේ අධික දක්ෂතා තියෙන අය ජීවිතේ එක තැනක හිර වෙනවා. යාලා හිතපු තරම් සාර්ථක වෙන්නේ නැහැ. ඒ වෙනුවට එකම එක දෙයකට විතරක් සාමාන්‍ය දක්ෂතාවයක් තිබුණු හැබැයි ඒක දිගටම කරපු අය ලොකු තැන්වලට යනවා. ඇයි මෙහෙම වෙන්නේ? දක්ෂතාවය කියන්නේ සාර්ථකත්වයට තියෙන බාධාවක්ද? අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ බොහෝ දක්ෂතා ඇති අය බොහෝ විට අසාර්ථක වීමට බලපාන ප්‍රධාන හේතු 5ක් සහ එයින් මිදෙන්නේ කොහොමද කියන එක ගැනයි. ඔබත් මේ වගේ හැම දෙයකටම දක්ෂ කෙනෙක් නම් මේ වීඩියෝ එකට අනිවාර්යෙන්ම ඔබ වෙනුවෙන්මයි. අපි වීඩියෝ එකට යමු. පළවෙනි සහ ප්‍රධානතම හේතුව තමයි අවධානය විසිරී යාම. ඔබට දක්ෂතා ගොඩක් තියෙනකොට ඔබට හැම දෙයක්ම කරන්න හිතෙනවා. මට සින්දු කියන්නත් පුළුවන්, මට ප්‍රෝග්‍රෑමින් කරන්නත් පුළුවන්, මට බිස්නස් එකක් කරන්නත් පුළුවන් කියලා ඔබ හිතනවා. ගැටලුව තියෙන්නේ මෙතනයි. අපේ කාලය සහ ශක්තිය සීමිතයි. ඔබ ඔබේ ශක්තිය එකම එක ඉලක්කයකට යෙදෙව්වොත් ඔබට ඒකේ ගැඹුරටම යන්න පුළුවන්. හැබැයි ඔබ ඔබේ ශක්තිය ඉලක්ක 5කට බෙදුවොත් ඔබ හැම එකකම යන්නේ ටික දුරයි. අන්තිමේදී ඔබ හැම දෙයක්ම දන්න හැබැයි එකකවත් ප්‍රවීණයෙක් නොවන කෙනෙක් බවට පත්වෙනවා. ලෝකයේ අද සොයන්නේ යම්කිසි එක ශාස්ත්‍රයක කෙලවරටම ගිය ප්‍රවීණයන් මිස හැමදේම ටික ටික දන්න අය නෙවෙයි. ඔබට දක්ෂතා ගොඩක් තියෙනකොට ඔබට හැම දෙයක්ම කරන්න හිතෙනවා. මට සින්දු කියන්නත් පුළුවන්, මට ප්‍රෝග්‍රෑමින් කරන්නත් පුළුවන්, මට බිස්නස් එකක් කරන්නත් පුළුවන් කියලා ඔබ හිතනවා. සාර්ථකත්වය කියන්නේ හැම දෙයක්ම කිරීම නෙවෙයි, නිවැරදි දේ තෝරාගෙන ඒක විතරක් කිරීමයි. දෙවෙනි හේතුව තමයි තීරණ ගැනීමට ඇති අපහසුව. මේක ඉංග්‍රීසියෙන් ඇනලිසිස් පැරලිසිස් කියලා හඳුන්වනවා. දක්ෂතා අඩු කෙනෙකුට තියෙන සීමිත විකල්ප ප්‍රමාණයක්. උදාහරණයක් විදිහට කෙනෙක් ඉගෙන ගන්න විතරක් දක්ෂ නම් එයා දන්නවා එයාට තියෙන්නේ ඉගෙනගෙන ඉහළටම යන්න විතරයි කියලා. එයාට තෝරා ගන්න දේවල් ගොඩක් නැහැ. හැබැයි ඔබට දක්ෂතා ගොඩක් තියෙනකොට මම ගායකයෙක් වෙන්නද, මම ඉංජිනේරුවෙක් වෙන්නද, මම ක්‍රීඩකයෙක් වෙන්නද කියලා ඔබ හැමදාම හිතනවා. මේ හැම විකල්පයක්ම හොඳයි වගේ පේනවා. එකක් තෝරගත්තොත් අනෙක් දේවල් මගහැරෙයි කියලා බයක් ඇති වෙනවා. අවසානයේ වෙන්නේ මොකද්ද? ඔබ කිසිම තීරණයක් නොගෙන කාලය නාස්ති කරමින් එකම තැන පල් වෙනවා. දක්ෂකා නැති අය තීරණයක් අරගෙන ඉස්සරහට යද්දී ඔබ තවමත් මොකක්ද කරන්න කියලා හිතමින් ඉන්නවා. තුන්වෙනි හේතුව තමයි පහසුවෙන් එපා වීම. දක්ෂයට තියෙන ලොකුම වාසියක් තමයි ඕනෑම අලුත් දෙයක් ඊටම ඉක්මනින් ඉගෙන ගන්න තියෙන හැකියාව. අලුත් දෙයක් පටන් ගත්තාම ඒකේ මූලික පියවරවල් ටික ඔබ ඊටම පහසුවෙන් ජය ගන්නවා. හැමෝම ඔබට ප්‍රශංසා කරනවා. හැබැයි ඕනෑම ක්ෂේත්‍රයක ඇත්තම සාර්ථකත්වයේ තියෙන්නේ ඒ මූලික පියවරවල් වලින් පස්සේ හමු වෙන අමාරු, කම්මැලි, බාධක පිරුණු කාල සීමාව ඇතුළේ. දක්ෂයට ඒ අමාරු කාලයට මුහුණ දීමේ හුරුව අඩුයි. මොකද හැමදේම පහසුවෙන් ලැබුණ නිසා. යම් දෙයක් අමාරු වෙන්න පටන් ගත්ත ගමන් නැත්නම් ඒක තියෙන අලුත් බව නැති වුණ ගමන් ඔබට ඒක එපා වෙනවා. එතකොට ඔබ හිතනවා මේක මට හරියන්නේ නැහැ. මම මගේ අනෙක් දක්ෂතාවයේ පැත්තට හැරෙනවා කියලා. එවිට ඔබ හැමදාම ආරම්භකයෙක් විතරයි. කිසිම දවසක නිම කරන්නෙක් වෙන්නේ නැහැ. හතරවෙනි හේතුව අධික විශ්වාසය සහ කැපවීමේ අඩුව. බොහෝ දක්ෂතා ඇති අය කුඩා කාලේ ඉඳලම ඔය හරි දක්ෂයි කියන ප්‍රශංසාව අහලා තියෙනවා. මේ නිසා ඔවුන් තුල නොදැනුවත්වම හැඟීමක් ඇති වෙනවා මට මහන්සි නොවි වුණත් ඕනෑම දෙයක් කරන්න පුරුවන් කියලා. ඔවුන් හිතන්නේ සාර්ථකත්වය ලැබෙන්නේ Tamanගේ උපතින් ආපු දක්ෂතාවයේ නිසා කියලා. හැබැයි ඇත්ත ලෝකයේදී මහන්සිය විසින් දක්ෂතාවය පරද්දනු ලබනවා. දක්ෂතාවය මහන්සි නොවන විට. දක්ෂතාවයේ තියෙන කෙනා Tamanගේ දක්ෂතාවය ගැන විශ්වාස කරලා නිකන් ඉන්නකොට දක්ෂතාවය අඩු හැබැයි දිනපතා කැපවීමෙන් වැඩ කරන කෙනා හෙමින් ඔබව පහු කරගෙන ඉන්න ඉස්සරහට.
ඔබ ඒක දකිනකොට ගොඩක් පරක්කු වෙඩි. හරි. දැන් අපි හේතු ටික කතා කළා. එහෙනම් දක්ෂතා ගොඩක් තියෙන එක ශාපයක්ද? නෑ, කිසිසේත්ම නෑ. ඒක ඔබට තියෙන ලොකුම ශක්තිය කරගන්න පුළුවන්. ඒ සඳහා ඔබ භාවිතා කළ යුතු උපක්‍රමය තමයි ස්කිල් ස්ටැකින්. නැත්නම් දක්ෂතා එක මත එක තැබීම. ඒක කරන්නේ මෙහෙමයි. ඔබේ ප්‍රධාන ශේත්‍රය තෝරාගන්න. ඔබේ දක්ෂතා අතරින් ඔබට ඉහළම ප්‍රතිඵල ලැබෙන ඔබ වඩාත්ම කැමති එක ප්‍රධාන ශේත්‍රයක් තෝරාගන්න. ඒ ඔබේ අනෙක් දක්ෂතා ඒකට සම්බන්ධ කරන්න. දැන් ඔබේ අනෙක් දක්ෂතා චිත්‍ර ඇඳීම, කතා කිරීම, ලිවීම අර ප්‍රධාන ශේත්‍රයේ සාර්ථක කරගන්න උදව් කරගන්න. උදාහරණයක් ලෙස ඔබ මෘදුකාංග ඉංජිනේරුවෙක්. ඔබට චිත්‍ර ඇඳීමේ දක්ෂතාවය තියෙනවා. ඒක භාවිතා කරලා ලස්සන යූසර් ඉන්ටර්ෆේසස් නිර්මාණය කරන්න. ඔබට කතා කිරීමේ දක්ෂතාවය තියෙනවා. ඒක භාවිතා කරලා ඔබේ මෘදුකාංගය ගැන හොඳින් ප්‍රසන්ටේෂන් එකක් කරන්න. දැන් ඔබ සාමාන්‍ය මෘදුකාංග ඉංජිනේරුවෙක් නෙවෙයි. ඔබ නිර්මාණශීලී, හොඳින් අදහස් ප්‍රකාශ කළ හැකි මෘදුකාංග ඉංජිනේරුවෙක්. අන්න එතකොට ඔබේ දක්ෂතා ගොඩ ඔබට බාධාවක් නෙවෙයි, ඔබව අද්විතීය කරන, කිසිවෙකුට පරාජය කළ නොහැකි තරඟකාරී වාසියක් බවට පත්වෙනවා. ඔබට දක්ෂතා ගොඩක් තියෙනවා නම් ඒක දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්. ඒක නාස්ති වෙන්න දෙන්න එපා. වැදගත්ම දේ තමයි හැම දේම කරන්න යන්න එපා. එක දෙයක් තෝරාගෙන ඒකේ කෙලවරටම යන්න කැපවෙන්න. ඔබේ අනෙක් දක්ෂතා ඒ ගමනට ආයුධ කරගන්න. දක්ෂයෙක් විදිහට ඉපදෙන එක ඔබේ වාසනාව. හැබැයි සාර්ථක කෙනෙක් විදිහට මිය යන එක ඔබේ තීරණය. ඔබත් මේ වගේ දක්ෂතා ගොඩක් තිබිලා අතරමං වුණු කෙනෙක්ද? ඔබේ අත්දැකීම මොකක්ද? පහලින් කමෙන්ට් කරන්න. මම මේ හැම කමෙන්ට් එකක්ම කියවනවා. මේ වීඩියෝ එකකින් ඔබට යමක් ඉගෙන ගන්න ලැබුණා නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න. මේ වගේම Tamanගේ දක්ෂතා හඳුනගෙන ජීවිතේ දිනන්න කැමති යාළුවෙක්ට ෂෙයා කරන්න. අමතක නොකර අපේ channel එක subscribe කරලා bell icon ඔබන්න. එතකොට මගේ ඊළඟ වීඩියෝ එක ආපි ගමන් ඔබට දැනගන්න පුරවන්. අලුත් වීඩියෝ එකකින් යලි හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.